ආයිබෝන් සිළුම දෙනාට සාදරයෙන් පිළිගන්නවා පැතුම් ඉලෙක්ට්‍රොනික YouTube channel එකට. අද වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද 4S battery pack එකක් හදාගන්නේ කියලා. වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරේ නැත්නම් පහත් තියෙන රතු පාට බටන් එක click කරලා මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම notification bell icon එක click කරලා තියාගත්තොත් ඔයාලට පුළුවන් මම වීඩියෝ එකක් දාපුවම ඔයා ගාවට notification එක ගෙන්න ගන්න. අපි එන යමු අද වීඩියෝ එකට. අපිට මේ battery pack එක හදන්න අවශ්‍ය නම් මේ වගේ 4S BMS එකක්. ඊට අමතරව ලැප්ටොප් වලින් අයින් කරපු මේ වගේ 18650 බැටරි කීපයක් අපිට අවශ්‍ය වෙනවා. අපි 4S බැටරි පැක් එකක් හදන නිසා අපිට බැටරි 4ක් විතර තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් මම කරන්නේ මේ විදිහට බැටරි 4 එකට තියලා ග්ලූ ගන් භාවිත කරලා අලවගෙන තියෙනවා. එතකොට අපිට පහසුවෙන්ම මේ බැටරි පැක් එක හදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කරන්නේ බැටරි 4 අලව ගත්තට පස්සේ BMS මොඩියුල් එක මේකට තියලා ඔයාලා මේ වීඩියෝ එකේ පේන විදිහට වයර් සම්බන්ධ කරලා මේක අපි පාස ගන්න ඕන. මම දැන් මේකට BMS මොඩියුල් එක මේ විදිහට පාසගෙන තියෙනවා. අපි දැන් බලමු වෝල්ටේජ් චෙක් කරලා මේකේ වෝල්ටේජ් එන්නේ කොහොමද කියලා. හරි ඔයාලට බලා ගන්න පුළුවන් BMS මොඩියුල් එක ගහලා තියෙන විදිහටම මේකේ වෝල්ටේජ් පෙන්නනවා. ඒ කියන්නේ අපි බැටරි පැක් එක හරියටම සම්බන්ධ කරගෙන තියෙනවා මේ BMS මොඩියුල් එකට. අවසානට අපි කරන්නේ බැටරි පැක් එක හදාගෙන ඉවරලා මේ විදිහට ඉන්සුලේෂන් ටේප් භාවිත කරලා මේක සම්පූර්ණයෙන්ම කවර් කරගන්නවා. එහෙම කරගත්තාම හොඳ ආරක්ෂාවක් අපේ බැටරි පැක් එකට ලැබෙනවා. මේ විදිහට තමයි බැටරි පැක් එක හදලා ඉවරනට පස්සේ බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි දැන් මේක චෙක් කරලා බලමු මේකේ වෝල්ටේජ් කීයක් තියෙනවද කියලා. මේ බැටරි පැක් එක හදන්න මම 18650 වෝල්ට් 4 බැටරි කැලි 4ක් භාවිත කළා. ඒ නිසා එක බැටරි එක වෝල්ටේජ් එක 4 ගානේ වෝල්ට් 16ක් අපිට මේ බැටරි පැක් එකකින් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ විතරන ලැප්ටොප් බැටරි භාවිත කරලා මේ වගේ බැටරි පැක් එකක් හදා ගන්න. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් වීඩියෝට ලයික් කරන්න. ඒ වගේම මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ බැටරි පැක් එක සම්බන්ධව පහතින් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරේ නැත්නම් පහතින් රතු පාට බටන් එක ක්ලික් කරලා මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම notification bell icon එක click කරලා තියාගත්තොත් ඔයාලට පුළුවන් මම වීඩියෝ එකක් දාපුවාම ඔයා ගාවට notification එක ගෙන්න ගන්න. අපි එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.